ආයිබෝන් හැමෝටම ගේම් ගහලා සල්ලි හොයන්න හීනමවනව නේද? විශේෂයෙන්ම ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේක. ඉතින් අන්න ඒ ගමන හරියටම පටන් ගන්න කොහොමද කියලා කතා කරන්නයි මේ සූදානම. හරි. එනම් අපි කෙලින්ම කතාවට බහිමු. ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ 4GB RAM එකක් තියෙන PC එකකින් ඇත්තටම ගේමින් කරලා සල්ලි හොයන්න පුළුවන්ද? ගොඩක් අය හිර වෙලා ඉන්න තැනක් තමයි මේක. බය වෙන්න එපා. මේ කතාව ඉවර වෙද්දී ඒකට පැහැදිලි උත්තරයක් ලැබෙයි. හැබැයි ඉතින් වැඩේට බහින්න කලින් අපි අත්ත තේරුම් අරන් ඉන්න ඕන. ගොඩක් වෙලාවට හිතන්නේ මේක හරිම ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් දවසම ගේම් ගහ ඉන්න පුළුවන් නියම හීනයක් කියලා. ඒත් ඇත්ත කතාව ඊට වඩා ටිකක් වෙනස්. මේකත් හරියට ජොබ් එකක් වගේ ලොකු මහන්සියක් කැපවීමක් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. හරි. එහෙනම් අපි යමු අපේ ගමන. බලමු මොනවාද කතා කරන්න කියලා. මුලින්ම අපි බලමු මේ හීනයයි ඇත්තයි අතර තියෙන වෙනස. ඊළඟට සල්ලි හොයන්න තියෙන ප්‍රධාන ක්‍රම 4 මොනවාද කියලා කතා කරමු. ඊට පස්සේ අපේ low spec PC එකට හරියනම ක්‍රමය තෝරගෙන ඒකට ඕන කරන tools ටික පළවෙනි වීඩියෝ එක හදන විදිහ අන්තිමටම සල්ලි හොයන විදිහයි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන අවසන් උපදේශ ටිකකුයි කතා කරනවා. එහෙනම් අපි පටන් ගමු. හරි අපි පළවෙනි නැවතුම හීනය සහ යථාර්ථය. අනිත් ක්‍රම ගැන කතා කරන්නත් කලින් මේ දේ හරියටම ඔලුවට ගන්න ඕන. හොඳම දේ තමයි මේක විනෝදාංශයක් පැෂන් එකක් විදිහට පටන් ගන්න එක. ස්ථාවර ආදායමක් අටට එනකම්ම ෆුල් ටයිම් ජොබ් එකක් වගේ මේකට බහින්න එපා. ඒක තමයි රීටි පොතේ පළවෙනිම රීතිය. හොඳයි. දැන් බලමු සල්ලි හොයන්න තියෙන ප්‍රධානම ක්‍රම 4 මොනවද කියලා. ගේමින් වලින් ආදායමක් උපයන්න පුළුවන් පැහැදිලි පාරවල් 4ක් තියෙනවා. අපි බලමු එකින් එක ගැන. ඔන්න බලන්න. මේ තමයි ඒ ක්‍රම 4. පළවෙනි එක තමයි ලයිව් ස්ට්‍රීම් කරන එක. හැබැයි ඉතින් මේකට පට්ට PC එකකුයි වේගවත් ඉන්ටර්නෙට් එකකුයි ඕන. ඒ කියන්නේ මුලින්ම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න වෙනවා. දෙවෙනි එක e-sports. මේකේ ඉති pro level players ලට විතරක් වගේ තියෙන පාරක්. සුපිරි ස්කිල් එකකුයි හොඳ ටීම් එකකුයි අනිවාර්යෙන්ම ඕන. තුන්වෙනි එක තමයි content creation. ඒ කියන්නේ වීඩියෝ හදලා YouTube TikTok වගේ තැන්වල දාන එක. මෙතනදී වැදගත්ම දේ creativity එක. හතරවෙනි එක තමයි game වල items හරි accounts හරි විකුණන එක. හැබැයි මේක ටිකක් risky වැඩක්. අනික හැම game එකකටම මේක කරන්නත් බෑ. හරි. දැන් එන්නේ වැදගත්ම කැලලට. අපි කතා කරපු මේ ක්‍රම 4න් 4GB RAM එකක් විතරක් තියෙන PC එකකට හරියටම හරියන හොඳම ක්‍රමය මොකක්ද? අපි බලමු. මෙන්න මේකයි ප්‍රශ්නේ. 4GB RAM එකක් තියෙන PC එකක ගේම් එකක් ප්ලේ කරන ගමන් ඒ වෙලාවෙම ලයිව් ස්ට්‍රීම් කරන්න ගියොත් මොකද වෙන්නේ? PC එකයි ගේම් එකයි දෙකම බඩ ගන්නවා. අපි කියන්නේ ලැග් වෙනවා කියලා. ඒකින් කිසිම වැඩක් කරන්න බෑ. ඉතින් මේකට තියෙන සුපිරිම විසඳුම තමයි මේ ලයිව් යනවා වෙනුවට. මුලින්ම කිසිම අවුලක් නැතුව ගේම් ප්ලේ එක රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ ඒ රෙකෝඩ් කරගත්ත වීඩියෝ එක ලස්සනට එඩිට් කරලා YouTube එකට හරි TikTok එකට හරි දාන එක. බලන්න මේක තමයි low spec PC එකට තියෙන බුද්ධිමත්ම ස්ට්‍රැටජි එක. අන්න ඒ ක්‍රමයට තමයි අපි කියන්නේ content creation කියලා. සරලවම කිව්වොත් තමන් ගහන හොඳම ගේම් moments ටික රෙකෝඩ් කරලා ඒව බලන්න ආස හිතෙන විදිහට ලස්සනට එඩිට් කරලා YouTube, TikTok වගේ platform වල දාන එක. මතක තියාගන්න 4GB RAM PC එකකට තියෙන හොඳම ක්‍රමය මේක තමයි. හරි, එහෙනම් ක්‍රමය තෝරගත්තානේ. දැන් බලමු වැඩේට බහින්නේ මොනවද ඕන වෙන්න කියලා. මෙන්න හොඳම ආරංචිය. මේ වැඩේට 7-5ක්වත් වියදම් වෙන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම free software. ඔන්න බලන්න අපිට ප්‍රධාන වශයෙන් software දෙකක් ඕනේ. game play එක record කරගන්න අපි පාවිච්චි කරනවා OBS Studio. ඊට පස්සේ ඒක ලස්සනට edit කරගන්න අපි ගන්නවා CapCut PC version එක. ආයෙත් කියන්නම් මේ දෙකම සම්පූර්ණයෙන්ම free. හරි. දැන් OBS එකේ settings ටික හරියට හදාගන්න එක තමයි වැදගත්ම දේ. නැත්තම් game එක lag වෙනවා. මෙන්න මෙහෙම හදාගන්න. output resolution එක 10180x720 ඒ කියන්නේ 720p වලට දාන්න. එතකොට PC එකට දැනෙන බර ගොඩක් අඩුයි. frame rate එක ඒ කියන්නේ FPS තිරට දාන්න. එතකොට වීඩියෝ එක smooth එකට රෙකෝඩ් වෙනවා. encode එක විදිහට X264 තෝරන්න. ඒක CPU එකෙන් වැඩ කරන නිසා graphic card එකට ලොකු බරක් දෙන්නේ නැහැ. හරි. දැන් තමයි නියමම වැඩේට අත ගහන්නේ. අපේ පළවෙනිම වීඩියෝ එක හදන එක. ඉතින් මොන වගේ වීඩියෝද හදන්න ඕනේ? කොහොමද බලන කෙනෙක්ව ඇදලා ගන්න විදියට වීඩියෝ එකක් හදන්නේ? අපි බලමු. මුලින්ම ફોકસ කරන්න ඕනේ TikTok සහ YouTube Shorts වලට. මොකද එතනින් views එන එක හරිම ඉක්මන්. ඉතින් හදන්න පුළුවන් වීඩියෝ වර්ග තමයි මේ. තමන්ගේ හොඳම kills ටික එකතු කරලා හදන montages, game එකේ වෙන funny moments, අලුතෙන් එන skin, events ගැන news and leaks, ඒ වගේම tips and tricks දෙන වීඩියෝ වලට නියම ඉල්ලුමක් තියෙනවා.
මෙන්න නියම ප්‍රෝ ටිප් එකක් වීඩියෝ එකක් වෛරල් යන්න පුළුවන් රහසක් මේක. Tamante kills ටික වීඩියෝ එකට දාන සින්දුවේ බීට් එකට මැච් වෙන්න එඩිට් කරන්න. බීට් එක වදිනකොටම කිල් එක පෙන්වන්න. එහෙම කරාම ඒ වීඩියෝ එක බලන එකට පුදුම සැටිස්ෆයිං ගතියක් එනවා. හරි එහෙනම් මෙන්න පළවෙනි වීඩියෝ එක හදන්න ඇක්ෂන් ප්ලෑන් එක. ස්ටෙප් 1 TikTok සහ YouTube වල එකම නමකින් accounts දෙකක් හදාගන්න. Step 2 තමන්ගේ හොඳම headshot එකක් තියෙන තප්පර 15-30 අතර පොඩි clip එකක් record කරගන්න. Step 3 ඒක CapCut දාලා trending යන song එකක් එක edit කරන්න. Step 4 #FreeFireSL වගේ hashtags දාලා TikTok සහ YouTube shorts දෙකේම post කරන්න. හරි අපි දැන් එන්නේ මේකේ අවසාන සහ වැදගත්ම කොටසට. ඒ තමයි සල්ලි සහ අවසන් උපදෙස්. views වලින් පටන් අරගෙන ඇත්තටම අතට සල්ලි එන තැනට යන පාර කොහොමද හැදෙන්නේ? ඒ වගේම මේ ගමනේ යද්දි පරිස්සම් වෙන්න ඕන දේවල් මොනවද? අපි ඒ ඔක්කොම ගැන කතා කරමු. මේක හොඳට මතක තියාගන්න සල්ලි ලැබෙන එක එක රැයකින් වෙන්නේ නැහැ. ඒක step by step යන journey එකක්. මුලින්ම views 1000ක් වගේ එන්න ගත්තම පොඩි tournaments වගේ දේවල් වලින් paid promotions ලැබෙන්න පටන් ගනීවි. ඊට පස්සේ reload pages වගේ 10 වලින් sponsorships එන්න පුළුවන්. අන්තිමටම තමයි YouTube AdSense වගේ දේවල් හරහා channel එක monetize කරලා ස්ථාවර ආදායමක් ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් කියන මේ දේවල් ටික නම් අනිවාර්යෙන්ම ඔළුවේ තියාගන්න ඕන. 1. මුලින් සල්ලි ඉල්ලන ස්කෑම්ස් වලට අහු වෙන්න එපා. කවුරු මොනවා කීවත් සල්ලි දෙන්න එපා. 2. තමන්ගේ account details කවදාවත් කාත් එක්කවත් share කරන්න එපා. account එක පරිස්සම් කරගන්න. 3. consistency. සතියකට අඩුම ගානේ වීඩියෝ 3ක්වත් දාලා දිගටම වැඩේ කරන්න. මොකද YouTube, TikTok algorithms කැමති දිගටම active වෙන්න අයට. අන්තිම එක PC එකටත් පොඩි විවේකයක් දෙන්න. දිගටම වැඩ කරලා overheat කරගන්න එපා. අවසාන වශයෙන් කරන්න පුළුවන් වටිනාම අප්ග්‍රේඩ් එකක් ගැනත් කියන්නම්. ඒ තමයි තව 4GB RAM එකක් PC එකට එකතු කරගන්න එක. එතකොට RAM එක 8GB වෙනවනේ. අන්න එහෙම කරගත්තොත් live stream කරන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම මේ මුළු ගමනම ගොඩක් වේගවත් කරගන්නත් පුළුවන්. එහෙනම් මේ හැමදේම අහගෙන මේ ගේමින් ගමනේ පළවෙනිම අඩිය තියන්න. Tamanගේම පළවෙනි වීඩියෝ එක හදන්න දැන් ලෑස්තිද?